hello everyone. Welcome to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න මම UAE වල කරන job එක මොකක්ද සහ මේ job එකට එන්න බලන් ඉන්න කෙනෙක්ට මොනවද දැනගන්න ඕන දේවල් සහ මොනවද තියෙන ඕන qualifications කියන දේවල් ගැන ඕගොල්ලන්ට පුංචි දේවල් ටිකක් කියන්න. ඉතින් මගේ job එක තමයි real estate administrator. සාමාන්‍යයෙන් admin assistant කියන කැටගරි එකටත් යනවා, office administrator කියන කැටගරි එකටත් යනවා. ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් මම real estate admin කෙනෙක් වුණේ කොහොමද කියන එක. ඉතින් ඒක මගේ first job එක. මෙහි ආවේ මම reception and admin විදිහට. ඒ වගේම dance side එකත් එක්ක. ඊට පස්සේ මම real estate එකට එනවා. real estate එකට එන්නේ මම ඉන්ටර්වයුව යනවා real estate admin කියන කැටගරි එකේ තියෙන job එකකට මම ඉන්ටර්වයුව යනවා. එතකොට මට මුකුත් experience නැහැ. නමුත් however they selected me for the position. ඉතින් මම ඒකට select වුණා. ඊට පස්සේ මට ඒගොල්ලෝ training එකක් දුන්නා. ඉතින් එහෙම තමයි මම real estate field එකට එන්නේ. ඉතින් ඒකෙදි මට මුකුත් experience නැහැ එතකොට යනකොට. ඉතින් salary එක සාමාන්‍ය salary එකක් තිබුණේ. ඒ වගේම තමයි experience එක ගත්තට පස්සේ තමයි salary එක වැඩි වෙන්නේ. ඉතින් ඒ නිසා මට ඒ year එකේ ගොඩාක් struggle කරන්න වුණා මේ real estate admin කෙනෙක් වෙන්න සහ ඒකෙදි experience එක ගන්න, ඒව දැනගන්න. එතකොට ඒ field එක මට අලුත් මලුත්. ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කොමර්ස් කරපු කෙනෙක් ඩාන්සින් කරන්න යනකොට සයන්ස් කරපු කෙනෙක් ඩාන්සින් කරන්න වගේ එනකොට කොහොමද ඒ දින පරතර යන්නේ? ඒ වගේ ඉතින් මාව කරකෝල අතරිය වගේ ඇත්තටම කියනවා නම් ඒ subject එකට යනකොට but මම lucky වුණා. මම ඒව ඔක්කොම ඉක්මනට අල්ලගත්ත මාස 3-4ක් ඇතුළත probation එකේදී මම ඔක්කොම ඉක්මනට catch කරගත්තා. මොකද කියනවා නම් මට learn කරන්න ඉක්මනටම learn කරන්න පුදුම උමනාවක් තිබුණා. ඉතින් මම අවසානයේ ඒක ඉගෙනගෙන දැන් මේ මගේ real estate admin කියන post එකේ මේ දෙවෙනි අවුරුද්ද. ඉතින් මේ වෙනකොට මම දන්නවා මේකේ හැම අස්සක් මුල්ලක් නැහැරම මේකේ environment එක කොහොමද, මේකේ වචන භාවිතය, මේකේ අපි කරන්නේ මොනවද කියන මේ හැමදේම මම මේ වෙනකොට දන්නවා. ඉතින් මට ඔයාලට කියන්න හිතුණා මේ real estate admin කියන කැටගරි එක මම දැකලා නැහැ. ගොඩාක් කට්ටිය දානවා වෙන්නේ කොහොමද, මොනවද ඕන qualifications, salary එක කොහොමද, ඒ වගේ දේවල් කවුරුත් එහෙම දාලා තියෙනවා මම දැකලා තිබුණේ නැහැ. ඉතින් මම ළඟදී TikTok එකේ වීඩියෝ එකක් දැම්මා. සාමාන්‍යයෙන් ඒකේ ඔක්කොම details ටික මට ඕන කරන විදිහට ඔක්කොම details ටික මම දුන්නා. ඉතින් මම හිතුවා YouTube එකේ ඔයාලට මේ ගැන පුංචි idea එකක් දෙන්න. ඉතින් ඉස්සෙල්ලාම කියන්නම් real estate admin කෙනෙක් වෙන්න නම් ඔයගොල්ලෝට සාමාන්‍යයෙන් qualification විදිහට මේ රටේ බලනවා. ඔයාලට degree එකක් තියෙනවද? ඒක BA business administration එකක් වක්හල් degree එකක් තියෙනවද කියන එක ඒගොල්ලෝ බලනවා. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට මෙහි UAE වල work experience එකක් තියෙනවද කියලා බලනවා. ඒතර real estate කියන market එක ගැන ඔයාලට අවබෝධයක් තියෙනවද කියලා බලනවා. ඉතින් මේ ඔක්කොම මම overall කියන්නේ ඔයගොල්ලොන්ට මට මේක අලුතෙන් එන්න ඉන්න කෙනෙක්ට කොහොමද, එතකොට experience කෙනෙක්ට කොහොමද කියලා කියන්නේ මම උත්සාහ කරන්නේ. මම මේ overall කියන්නේ මේක මේ admin තනතුරට එන්න නම් ඔයාලට මොනවද තියෙන්න ඕන දේවල් කියන එක. ඊට පස්සේ ඔයාලට contracts පිළිබඳ අවබෝධය තියෙන්න ඕන, listings ගැන අවබෝධය තියෙන්න ඕනේ. ඉතින් මම මේ වචන කිව්වහම ඔයගොල්ලෝ බලනවා ඉතින් මම මේ මොනවද කියන්නේ කියලා. ඉතින් මේකට ආවෙනික වෙච්ච වචන ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ දේවල් සාමාන්‍යයෙන් overall ඒ වගේම inquiry එකක් handle කරන්න පුළුවන් වෙනුනේ. يعني client කෙනෙක් call කරාම එයාගේ මොකක්ද එයා කැමති property එක මොකක්ද, එයාගේ budget එක කොහොමද, ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් පුළුවන් වෙන්න ඕන. ඒ වගේම Microsoft Word, Outlook, එතකොට Excel ඒව ගැන සාමාන්‍යයෙන් අවබෝධයක් තියෙන්න ඕන. මොකද සමහර වෙලාවට අපිට reports හදන්න වෙනවා. ඒ reports හදන්න වෙන වෙලාවට ඔයගොල්ලන්ට ඒව ගැන මූලික දැනුමක් තියෙන්න ඕන. ඉතින් මේවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බලනවා. ඒ වගේම අපි ඊළඟට salary එක ගැන කතා කරද්දී experience real estate admin කෙනෙක්ට ගන්න පුළුවන් AED 5000 to සාමාන්‍යයෙන් ඒක above යනවා. කොහොමත් 8,000ක් වෙන්න පුළුවන්, 9,000ක් වෙන්න පුළුවන්, 10,000ක් වෙන්න පුළුවන්. ඒ වගේ ගණන් වලට යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 4.5කට වැඩිය පඩියක් ගන්න පුළුවන් experience real estate admin කෙනෙක්ට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 4.5කට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒක depend වෙන්නේ ඔයාගේ working experience එක, ඔයාගේ qualifications, ඒ දේවල් එක තමයි ඒක depend වෙන්නේ. ඊට පස්සේ ඔයාලට කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් නිමාඩු ගැන කතා කරොත් එහෙම real estate admin කියන තනතුරේ ඉන්න කෙනෙක්ට weekly one off එකක් හම්බ වෙනවා. සමහර company වල weekly 1.5 හම්බ වෙනවා. සමහර ඒ වගේ weekly 2 off හම්බ වෙනවා. ඒක depend වෙනවා companyයට ඒගොල්ලොන්ගේ තියෙන මේවත් එක්ක මොනවාද rules and regulations එක්ක.
ඒ වගේම තමයි ඔයාලට UAE වල තියෙන හැම හොලිඩේ එකක්ම ඔයාට ලැබෙනවා මේ ජොබ් කැටගරි එකේ ඉන්න අයට. එතකොට අනිත් දේවල් නම් ඔය ඉන්ෂුරන්ස් අනම්මනම් ඔය මොනවාද paid leave අනම්මනම් ඒව ඔක්කොම සාමාන්‍යයෙන් UAE වල තියෙන ලේබල් එක අනුව මේ දේවල් ඔයාලට හම්බ වෙනවා. ඊට පස්සේ මම කතා කරොත් එහෙම ඔයගොල්ලෝ දැන් අපි සැලරි එක කිව්වා, ඊට පස්සේ බෙනිෆිට්ස් මොනවද කියලා කිව්වා, මේකට ඕන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා කිව්වා. එතකොට ඕගොල්ලෝ මේ ෆීල්ඩ් එකට එන්න දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් එක තමයි කොන්ට්‍රැක්ට්ස් හදන්න පුළුවන් වෙන්න ඕනේ. කොන්ට්‍රැක්ට් A, කොන්ට්‍රැක්ට් B, කොන්ට්‍රැක්ට් F මේවා හදන්න YouTube එකේ වීඩියෝස් තියෙනවා. එතකොට සමහර මම දැකලා තියෙනවා දැන් වීඩියෝස් දාලා තියෙනවා සමහර කියන්නේ ගොඩාක් නෙමෙයි හරියම අඩුයි වීඩියෝස් හොයාගන්න මේ කොන්ට්‍රැක්ට්ස් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ලිස්ටිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. property finder Bayor Dubisel වල ලිස්ටිං කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට NC කොන්ට්‍රැක්ට්ස් හදන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ තව ඔයාලට ඉන්ක්වයරීස් හදල් කරන්න. එතකොට මේකේ තියෙන ඉන්වොයිසස් හදන්න, මේවට තියෙනවා රිසිට්ස් හදන්න. ඒ දේවල් වලට ඔයගොල්ලන්ට සාමාන්‍ය මූලික අවබෝධය තියෙන්න ඕන. ඉතින් ඒ දේවල් දැනගන්න කොහොමද කියලා ඔයගොල්ලෝ දැන් මගෙන් අහන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ හැම වෙලේම DLD කියලා එකක් තියෙනවා මේ වෙබ්සයිට් එකක්. DLD එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ඒ වගේ මේවට ඕන කරන ටියුටෝරියල්ස් ඔක්කොම තියෙනවා. DLD එක කියලා කියන්නේ Dubai Land Department කියන එක. DLD එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම Trackis එකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ කියන වෙබ්සයිට් එකෙන් ඔයගොල්ලන්ට මේ කොන්ට්‍රැක්ට්ස් හදන ඒවා, එතකොට පර්මිට්ස් හදන ඒවා, පර්මිට්ස් හදන්නත් පුළුවන් වෙන්න ඕන. ඒක ඇත්තටම මට කියන්න අමතකුණා. ඔයගොල්ලන්ට වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න බැරි වුණා. ඉතින් මේ ඔක්කොම කරන්නේ Trackis එකයි DLD එකයි කියන වෙබ්සයිට් එකත් එක්ක. ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ට ඕවරෝල් පුළුවන් වුණොත් එහෙම ඇත්තටම රියල් එස්ටේට් ඇඩ්මින් කෙනෙක් වෙන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේක හොඳ ජොබ් එකක්. ඉතින් ඉගෙන ගත්ත අයට ගොඩාක් වෙලාවට මේ ජොබ් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද එහෙම මම කියන හේතුව ගොඩාක් කම්පැනිස් වොකේෂනල් ක්වොලිෆිකේෂන්ස් බලන නිසා ඩිග්‍රී එකක්, ඩිප්ලෝමා එකක්, BA වලට වගේ ඔයගොල්ලන්ට තියෙනවා නම් ඇත්තටම ඔයගොල්ලන්ට chance එකක් තියෙනවා මේ ජොබ් එකට apply කරන්න පුළුවන්. ඒ වගේම තමයි non experience කෙනෙක් හැට වැඩ කරලා experience කෙනෙක් වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද non experience කෙනෙක් විදිහට වැඩ කරලා ඔයගොල්ලන්ට සාමාන්‍ය දිනම් 3000ක් විතර පඩියක් ගන්න පුළුවන්. ඊට පස්සේ අවුරුද්දක් වැඩ කරලා ඔයගොල්ලන්ට experience කෙනෙක් විදිහට ලොකු පඩියකට යන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය process එක. ඉතින් ඔයාලට පොඩි introduction එකක් මම මේ දුන්නේ මේ real estate admin කියන category එක ගැන. ඒ වගේම මගේ job role එකක් මේක. ඉතින් ඔයාලට මොන හරි question එකක් තියෙනවා නම් මට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒතකොට මට පුළුවන් ඔයාලට ඒකට උත්තරයක් දෙන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ videos බලන්න මාව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.